හරි ගැසින් සාදරෙන් ආදරෙන් පිළිගන්නවා තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයාලා මම subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා වීඩියෝත් එකතු වෙන්න කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් කරලා තියෙන්නේ AI පාවිච්චි කරලා සල්ලි හොයන ක්‍රම ටිකක්. ඉතින් ඔයාලට පුළුවන් මේවා පාවිච්චි කරලා ලක්ෂ ගණන් කෝටි ගණන් ලක්ෂ ගණන් වුණත් හොයන්න පුළුවන්. කෝටි ගණන් හොයන්න බැරි වේවි. ඉතින් ඒ විදිහට මුදල් උපයන්න පුළුවන් හැකියාව තියෙනවා මේවා ඔයා ඉගෙන ගත්තොත්. ඉතින් ඒකින්ද අනිවාර්යෙන්ම මේක ස්කිප් නොකර බලන්න. මොකද මේ දෙයක් දැනගන්න නැතුව සල්ලි හොයන්න අමාරුයි. ඉතින් ඒ වගේම අපේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් මේ සල්ලි හොයන ක්‍රම ඊමානේ වීඩියෝ සහ සුපිරි වීඩියෝ ගොඩාක් ඉස්සරහට වැඩෙන්න තියෙනවා. ඒකින්ද අනිවාර්යයෙන් subscribe කරලා bell notification එකත් on කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් අපි බලමු කොහොමද මේ AI වලින් සල්ලි උපයන්නේ, ඒ වගේ තියෙන ක්‍රම මොනවද, එකක් කරගන්නේ කොහොමද කියලා හැම දෙයක්ම කතා කරමු වීඩියෝ එකට ගිහිල්ලා. හරි. AI වලින් දැන් AI මේ වෙනකොට AI මොඩියුල් AI මෙව්වා ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ChatGPT, Gemini, Pixos එක අපිට කියලා ගැනීම කරන්න බැරි AI ගොඩාක් ඇවිල්ලා තියෙනවා. මේ වෙනකොට image generate කරගන්න, video generate කරගන්න, නැත්නම් අපේ පෞද්ගලික දේවල් කියන්නේ එක ඒවා නිකන් assistant ලා කියන්නේ Gemini වගේ ඒවා අපිට බහුකාර්ය කියන්නේ ගොඩක් වැඩ කරගන්න පුළුවන් විදියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ විදියට මේ වෙනකොට AI මොඩියුල් ගොඩාක් මේ විදිහට රිලීස් වෙලා තියෙනවා. සහ අපිට ඕනම වැඩක් ලේසියෙන් කරගන්න පුළුවන් හැකියාව මේ වෙද්දි තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ ඕනම වැඩක් ලේසියෙන් කරගන්න. ඉතින් අපිට කොහොමද මුදල් ලිපීම සඳහා AI භාවිතා කරන්න කියලා දැන් කතා කරමු. ඉතින් අපි පළවෙනිවටම කතා කරමු image selling. ඉතින් image sell කරන්න කොහොමද AI පාවිච්චි කරන්නේ? ඉතින් ඔයා දන්නවනේ ගොඩක් අයට හොඳ කැමරාවක්, හොඳ ෆෝන් එකක් නැහැ ෆොටෝ ගන්න. කියන්නේ දැන් ෆොටෝ සෙල්ලින් කරන කෙනෙක් කියන්නේ ඉතින් අපිට පුළුවන් ෆොටෝ සෙල් කරන්න. අපි ගාව තියෙන ෆොටෝ සෙල් කරලා Adobe Stock, Shutterstock, ඒ වගේම Elami වගේ වෙබ්සයිට් වල ගිහිල්ලා දාලා අපිට සල්ලි හොයන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ ෆොටෝ ඩවුන්ලෝඩ් වෙන ගානේ අපිට මුදල් දෙනවා. ඒ කියන්නේ ඒ කට්ටිය content creators ලා හැම ඇවිල්ලා යාලට ඕන ෆොටෝ එක ගන්න ඕනේ. එතකොට ඒකෙන් කමිෂන් එකක් වෙබ්සයිට් එකක් තියාගෙන ඒකෙන් කමිෂන් එකක් අපිටත් දෙනවා. ඉතින් ඔය Shutterstock, Adobe Stock ඒ සියලු දේම වෙන්නේ ඒක. ඉතින් මේ වගේ ෆොටෝ ගොඩක් quality වෙන්න ඕනේ. ඉතින් මිනිස්සු මේක buy කරන්න ෆොටෝ ගොඩක් quality වෙන්න බෑ. හැබැයි දැන් අපිට පුළුවන් AI ෆොටෝස් හදන්න. AI ෆොටෝ create කරලා ඒ වගේ resolution පොඩ්ඩක් වැඩි කරලා ඒවට කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒ ටික කරලා අප්ලෝඩ් කරපුවාම ආය අපිට කිසිම වෙනසක් නැතුව අපිට මුදල් හොයාගන්න පුළුවන්. මොකද AI generate කරගත්ත ඒවා කියලා අපිට එහෙම අඩුවක් නැහැ. ඉතින් අපිට ඩවුන්ලෝඩ් කරන ගානට ගෙවනවා. ඉතින් අන්න ඒ වගේ අපිට පුළුවන් image selling කරලා AI image selling මාර්ගයෙන් මුදල් උපයන්න. මොකද මේක ගොඩක් අය භාවිතා කරන ලංකාවේ සල්ලි උපයන ක්‍රමයක්. ඉතින් ඔයා තාම මේක try කරලා නැත්නම් ඔයා මේක ගැන දන්නේ නැත්නම් ඔයාලට කරන්න YouTube එකේ search කරලා පොඩ්ඩක් මේ පිළිබඳ තොරතුරු හොයාගන්න තමයි ඔයාලට තියෙන්නේ. Adobe Stock, Shutterstock මේ වගේ වෙබ්සයිට් වල කොහොමද වැඩ කරන්නේ, sign in වෙන්න පිළිබඳ ඔයාලට YouTube එකේ search කරලා ඉගෙන ගන්න හැකියි. පුළුවන් ෆොටෝ සෙල් කරලා වීඩියෝස් සෙල් කරලා AI මාර්ගයෙන් සල්ලි උපයන්න පුළුවන්. ඒකින්ද අපි channel එක subscribe කරලා තියාගන්න. මම Adobe Stock කියන්නේ ඇත්තම සරලම කියන Adobe Stock කියන්නේ මොකක්ද කියලා. Adobe Stock කියන්නේ photos, videos sell කරන්න තියෙන එකක්. ඒ කියන්නේ අපි ගාව තියෙන photos, videos, ringtone වගේ ඒවා sell කරන්න පුළුවන් වෙබ්සයිට් එකක්. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයා ගාව තියෙන photos, videos එහෙම මේක sell කරන්න. sell කරාට පස්සේ දැන් ඒ කට්ටිය ඇවිල්ලා ගන්නවා. ඒ කියන්නේ අපි ගන්න නැති උනාට සල්ලි දීලා පිටරට කට්ටිය ගන්නවා සල්ලි දීලා original content එයාලට ඕන හින්දා. ඊට පස්සේ යාලා content creators ලා එහෙම ඇවිල්ලා ඒවා බලනවා. යාලට ඕනේ photos, videos ගන්නවා. ඊටදී දැන් ඔය හිතන්න එකක් $1 එකයි කියලා. $1 එක කියන අපි නෙවෙයි කියන්නේ Adobe Stock එකට අපි submit කරපුවාම යාලම ගාණක් තීරණය කරනවා. ඊට පස්සේ දැන් එයා $5 කියලා හිතන්න. $5යි නම් එයාලා $2ක් විතර තියාගෙන අපිට වැඩි ගන්න $3ක් විතර අපිට දෙනවා. ඉතින් මේ $5ක් විතරම තීරණය වෙන්නේ නැහැ. ඉතින් $1.50ක් වගේ තමයි එක ෆොටෝ එකක් එක ඩවුන්ලෝඩ් එකකට සාමාන්‍යයෙන් ගෙවන්නේ. හරිද? ඒක වැඩි වෙන්න පුළුවන්. ඉතින් මම නිකන් කිව්වේ. ඊට පස්සේ ඔයාට මේ කරාත් ලොකු ගාණක් ඔයා ගන්න පුළුවන්. නිදාන් එදි සල්ලි එනවා කියන්නේ ඉතින් නෑ. මොකද අපි මේක කිසිම වැඩක් කරන්නේ නැහැ. අපිට තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි. හරි. කතා කරා වැඩි. අපි බහිමු දෙවෙනි ක්‍රමයට. දෙවෙනි ක්‍රමය තමයි ෆ්‍රීලාන්සින් වැඩවලට යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඔයා දන්නවා දැන් ෆ්‍රීලාන්ස් කරලා සල්ලි හොයන්න පුළුවන් වෙබ්සයිට් ගණනාවක් මේ විදිහට තියෙනවා. Fiverr, Upwork, ඊට පස්සේ ෆ්‍රීලාන්සර් වගේ වෙබ්සයිට් ගණනාවක් මේ වෙද්දි
මේ වෙද්දි තියෙනවා ඔයාලට මුදල් උපයන්න පුළුවන් ෆ්‍රීලාන්සින් වැඩ කරලා. ඉතින් මොකද මේ වගේ වෙන්නේ මොකද්ද? මේකෙදි වෙන්නේ එයාලා දෙනවනේ ජොබ් එකක් දුන්නාට පස්සේ ඒක කම්ප්ලීට් කරන්න බෑ. ඉතින් ඒකට අපිට AI පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක පොඩ්ඩක් AI පාවිච්චි කරන්නේ නෑ වගේ පොඩ්ඩක් ලයින් එකක් කරලා ගන්නවා. ඉතින් වෝටර්මාර්ක් එකක් එහෙම වැදුනොත් වෝටර්මාර්ක් එක අයින් කරන්නලා එහෙම AI වලින් කරේ නෑ වගේ ඔයාලා හදලා යවන්න දැනගන්න ඕනේ. හැබැයි අපිට AI පාවිච්චි කරලා වැඩේ කම්ප්ලීට් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ ඔයා ලෝගෝ එකක් ක්‍රියේට් කරනවා කියලා. එයාලා දෙන එකම පොඩි ප්‍රොම්ප්ට් එකකට හදලා ඔයාලට දෙන්න පුළුවන් ChatGPT Gemini වගේ ඒවට දීලා ඔයාලට පුළුවන් ලෝගෝ එක හදලා දැන් ChatGPT නම් පොඩි වෝටර්මාර්ක් එකක් වදිනවනේ. ඒක අයින් කරලා ඔයාට පුළුවන් කස්ටමර්ස්ට ඩෙලිවර් කරන්න. ඉතින් ඊට පස්සේ ලේසිම ප්‍රොම්ප්ට් එකයි විනාඩියයි වැඩේ හරි. ඉතින් ඒ වගේ අපිට වැඩේ කරගන්න පුළුවන් AI වලින් ෆ්‍රීලාන්ස් සඳහා යොදා ගන්න පුළුවන්. ඔයා හිතන්න කන්ටෙන්ට් ක්‍රියේටර් කියන්නේ කන්ටෙන්ට් රයිටින් කියලා ඔය තියෙන්නේ කන්ටෙන්ට් රයිටින් එහෙම. ඉතින් ඒකත් ඔයාට ප්‍රොම්ප්ට් එකකින් ගන්න පුළුවන්. ඒ කියන්නේ ChatGPT එහෙම දීලා. ඒ වගේම තමයි ලෝගෝ ක්‍රියේට් මං දැන් ලෝගෝ ක්‍රියේට් කිව්වා. ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කර හැකි අපිට AI පාවිච්චි කරලා. ඉතින් ඔයාලට පුළුවන් ෆයිල් වල ගිග් එකක් දාන්න බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරනවා කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් AI වලින්ම ඉතින් ඒක කරන්න ලොකු දෙයක් කරන්න දෙයක් නැහැ. ඔයාලට Gemini එකට ගිහලා ෆොටෝ එකක් දීලා මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරන්න කිව්වොත් එම් බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරනවා. අන්න ඒ වගේ ලේසි බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගත්තා. ඉතින් ඒ වගේම තව AI වෙබ්සයිට් ගොඩක් තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරන්නම හදපු. තව අපි ගත්තොත් එහෙම ඇප් ඩෙවලොප්මන්ට් කියන්නේ අපි HTML ගත්තොත් එහෙම අපිට කෝඩ් පාව මේ වෙද්දි Gemini ChatGPT වගේ ජෙනරේට් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් නම් කියන්නේ ඔයාලට කෝඩ් ගැන දැනුමක් නැති වුණත් ඔයාලට පුළුවන් සාමාන්‍ය කෝඩ් වැඩක් මේකෙන් ජෙනරේට් කරගන්න. ඉතින් ඒකින්ද මේ වෙද්දි ගොඩක් AI තාක්ෂණයේ දියුණුවයි. ඉතින් අපි බලමු මේ ෆ්‍රීලාන්ස් හරහා සල්ලි ගන්න පුළුවන් දැන් මේ ක්‍රමයෙන් හරහා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ ෆ්‍රීලාන්ස් නැත්නම් Fiverr වල account එකක් හදලා Fiverr වල gig එකක් දාලා order එකක් කරලා පස්සේ AI මාර්ගයෙන් complete කරලා ලේසියෙන්ම deliver කරලා මුදල් උපයන්න. ඉතින් Upwork කළත් එහෙමයි. මේ හැම වෙබ්සයිට් එකකම එහෙමයි. ඉතින් ඔයාලට මේ ගැන දැන් Fiverr Upwork ගැන දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් YouTube එකෙන් හොයන්න නැත්නම් මේ ගැන තොරතුරු දැනගන්නත් ඔයාලට AI පාවිච්චි කරන්න පුළුවන්. මේක මොකද්ද මේකේ සල්ලි හොයන්න දන්නේ නැති කෙනෙක්ට හරිද? ඉතින් ඒ වගේ බලන්න පුළුවන්. ඉතින් අපි කතා කරමු තුන්වෙනි ක්‍රමය මොකක්ද කියලා. මේක තමයි ඉතින් social media content. ඒ කියන්නේ ඔයාලට පුළුවන් AI social media content create කරන්න. ඉතින් මේක ගොඩක් අය මේ විදි පාවිච්චි කරනවා. ඔයා දන්නා YouTube එකේ උනත් දැන් YouTube short වල ගොඩක් අර පූසොන්ගේ වීඩියෝ බල්ලොන්ගේ වීඩියෝ අනම්මනම් පොඩි AI වීඩියෝ ක්ලිප් හදලා ඒ හරහා මුදල් උපයනවා. ගොඩක් අය මොනිටයිසේෂන් කරගෙන පොඩි රිස්ක් එකක් තියෙනවා. මොකද AI වලින් විතරක් ජෙනරේට් කරගත්ත ක්ලිප් ගෙඩි පිටින්ම මේනකොට YouTube එකට අප්ලෝඩ් කරන්න බෑ. මොකද පොඩි ඉෂුස් එනවා. මොකද ඒක ගෙඩි පිටින්ම මචං. ඒ කියන්නේ ඒක AI වලින්ම ජෙනරේට් කරලා ගත්ත හින්දා. ඉතින් ඔයාට පුළුවන් නම් ඔයාගේ human voice එකක් දාලා පොඩක් ඔයාගේ edit එකක් එහෙම දාලා ගත්තොත් ඒක සම්පූර්ණයෙන් AI වලින් කරා කියන්න බෑනේ. ඒකින්ද කිසිම ප්‍රශ්නයක් නැතුණත් ඒ වීඩියෝ අප්ලෝඩ් කර හැකි. ඒකින්ද බය වෙන්න එපා. ඔයාට තව ඒ වගේ social media රිලීස් කරන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. මොකද Facebook Facebook වල තාම AI දාන්න බැරි සීන් නැහැ. ඉතින් ඔයාලට පුළුවන් Facebook වල post ඊට පස්සේ Facebook වල reels ඊට පස්සේ වීඩියෝ ඔය අනම්මනම් photos ඕන දෙයක් දාන්න පුළුවන් AI content. ඉතින් කට්ටිය ඇදිලෙන content ටිකක් දාලා Facebook page එකක් හැදුවොත් සල්ලි තමයි. මොකද YouTube එකට වඩා Facebook වල ගෙවනවා කියලා අපිට දැන් ආරංචි මාර්ගවලින් දැනගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ AI content මේ Facebook එකේ දාන්න. ඊට පස්සේ post ඒ වගේ ඒවා දාලා මුදල් උපයන්න. ඉතින් YouTube එකට දාන්න පුළුවන් බැරි නෑ. හැබැයි පොඩ්ඩක් ඔයා ඒක කරා කියලා edit එකක් දාලා ඔයාගේ voice එකක් දාලා ගන්න ඕනේ. මොකද full AI ඒවා මේකේ රිජෙක්ට් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයා Facebook නම් අවුලක් නැහැ. ඉතින් ඔයාලට පුළුවන් TikTok එකේ දාන්න. හරි දැන් ඔයාලා කියා TikTok monetization නැහැනේ සල්ලි හොයන්න බෑනේ කියලා. හැබැයි දැන් අපිට කලින් Facebook monetization තිබෙත් නැහැනේ. ඉතින් ඒක අපිට හම්බුණානේ. ඒ වගේ පොඩි සැකයක් තියෙනවා අපිට හම්බෙවි ඉදිරියට TikTok monetization උත් කියලා. ඒකින්ද අපි පිටරට ඉන්න අය දැන් ලංකාවේ පිටරට ගිහිල්ලා ඉන්නේ. ඉතින් එයාලා සමහර අය මුදල් උපයනවා මේක හරහා. මොකද එයාලා පිටරට ඉන්නේ. ඉතින් ලංකාවට තාම මොනිටයිසේෂන් හම්බෙලා නැහැ TikTok එකේ. ඉතින් ඔයාලට පුළුවන් පොඩි followers එකක් එම හදාගත්තොත් හදිසියවත්
දැන් අපිට Facebook මොනටයිසේෂන් තිබෙත් නැහැ නේ. ඒකත් අපිට හම්බුණානේ. අපිට පොඩ්ඩක් හිතන්න පුළුවන් TikTok මොනටයිසේෂන් අපිට හම්බුනොත් කොහොම තියෙයිද? ඉතින් ඔයා එතකොට ෆෑන් බේස් එකක් හදාගෙන හිටියොත් එහෙම ඔයා ලේසියිනේ වැඩේ. අන්න ඒ වගේ ඔයාට TikTok එකෙත් නිකන් අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඉතින් TikTok එකේ නම් ඔයා TikTok එකෙත් කොපිරයිට් ප්‍රශ්න තියෙනවා ලාවට. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේම කන්ටෙන්ට් අප්ලෝඩ් කරලා මේ AI වුණත් ඔයාගේ පොඩ්ඩක් එඩිට් එකක් එහෙම දාලා ඔයා ඒක දාන්න. ඉතින් එතකොට ඔයාට ෆෑන් බේස් එකක් හැදෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට AI කන්ටෙන්ට් පෝස්ට් දාලා ඔයාට මේ සෝෂල් මීඩියා වල දාලා මුදල් ඉපීමේ හැකියාව තියෙනවා. ඉතින් අද වීඩියෝ එකකින් ගෙනාවේ ඉතින් මෙච්චරයි. ඉතින් මේ කරා දැනුමක් ගත්තා කියලා හිතනවා නම් අනිවාර්යෙන් අපේ subscribe කරන්න. මොකද මේ වගේ වීඩියෝ දිගටම බලන්න ඔයා bell notification එකත් on කරලා මේ වීඩියෝ එක like එකක් දාන්න කියලා මතක් කරනවා. ඉතින් අනිවාර්යෙන් subscribe කරන්න. එහෙනම් අද වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් දෙයක් දැනගත්ත කියලා හිතනවා නම් අනිවාර්යෙන් subscribe කරන්න. මොකද මේ වීඩියෝ එක ගොඩක් මහන්සිලා ඔයා වෙනුවෙන් ආවේ. එහෙනම් මේ ක්‍රම ටිකක් try කරලා බලන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට අපි ගිහින් එන්න තවත් වීඩියෝ එකක හමු වෙන්න ගාම්. එහෙනම් ගොල්ලෝ අපි ගියා.